කොහොමද ඉතින් අද පළවෙනිදා අප්‍රේල් පළවෙනිදා ගොඩක් කට්ටිය කියන්නේ මෝඩයන්ගේ දවස කියලා මෝඩයන්ගේ දිනේ පටන් ගත්තා. ඉතින් ගොඩක් කට්ටිය කවමහරු මෝඩයන්ට අන්දන්න try කරලා කොහොම හරි ජනතාව මෝඩයට ඇඳුනාද කියලා තමයි ඊයේ රෑ නම් හිතන්න උනේ. මොකද එකපාර පෙට්‍රල් මිල 92.95 පෙට්‍රල් මිල නම් එකපාර අඩු වුණා. හැබැයි ඩීසල් මිල නම් අඩු වුණේ නෑ. ගාස්තු ලොකුවට වෙනසක් වුණෙත් නෑ. ත්‍රීරෝද රථ මිල නම් 750කින් අඩු කරනවා කියලා කියලා තිබුණා. ගෑස් මිල නම් චුට්ටක් වැඩි වුණා. ජනතාවට මොකද්ද මේ වෙනකොට වෙන්නේ කියන එක තමයි දැන් නම් පොඩ්ඩක් කල්පනා කරන්න වෙන්නේ. මොකද මේ අර ඒ දවස්වල කිව්වනේ මේ කාට හරි කමිෂන් එකක් යනවා කියලා රුපියල් 50ක හැම පෙට්‍රල් තෙල් ලීටරයකින්ම රුපියල් 50ක් කමිෂන් එකක් යනවා කියලාත් කිව්වා. දැන් මේ 50 කමිෂන් එක අඩු කරනකම් මිනිස්සු බලාගෙන හිටියා. හැබැයි කොහොම වුණත් 300න් අඩුවට පෙට්‍රල් ලීටරයක ඉන්න නම් යාන්තම් පුළුවන් වුණා අර යාමේ බේර ගන්න. ඒක නැහුවහම කියන්නේ යත්‍යන්තර මූල්‍ය අධෝධය කියන IMF ඒ කොන්දේසි හින්දා තමයි අපිට මේ ඉන්ධන මිල අඩු කරගන්න බැරි කියලා තමයි අද දවසේ විද්‍යා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේකර මහත්මයා කියලා තිබුණේ. අද පැවති වැඩසටහනකදී මාධ්‍ය අහුවාම මේ ඉන්ධන මිල අඩු කරන්න නැත්තේ ඇයිද දැන් පුතුමාලා මේව කරන්නේද කියලා. ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමති කොහොමත් කවුරුත් කැමති. ඡන්ද කිට්ටු වෙනකොට කොහොමත් කැමති ඉන්ධන මිල පොඩ්ඩක් අඩු කරලා මේ ජනතාවගේ ඡන්ද ගන්න පුළුවන් නම්. හැබැයි IMF යුසුම හින්දා කරන්න විදියක් නැහැ කියලා යාන්තම් ඒක පිටින් දැම්මා. මේ පුනර්ජනනීය බල ශක්තිය පැත්තට යනවා කියලා තමයි කියන්නේ. හැබැයි එකපාර එතනට යන්නත් බැරිලු. මේ ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා කියලාත් කියනවා. මෙයා පාර ආණ්ඩුව આવහම රුපියල් 10 පෙට්‍රල් මිලෙන් ඉන්නලු. ඩීසල් මිල නම් අඩු කරන්න බැරිලු. බස් සංගම් නම් කියනවා ජූලි මාසේ යාලගේ සාමාන්‍ය වාර්ෂික සංශෝධනය එනවා. ඒතකොට නම් අනිවාර්යෙන් ඉතින් තෙල් මිලත් අඩු වෙන්නේ නැති එකේ වැඩි කරන්න වෙනවා කියලා ජුලි වෙනකොට. එතකොට 3 wheel නම් ඉතින් රුපියල් 10 අඩුනා කියලා මුකුත් කරගන්න බෑ කියලා 3 wheel වල නම් 750කින් ලොකු chance එකක් දීලා තිනවා. 750කින් ගාස්තු අඩු කරලා තිනවා. පෙට්‍රල් ලීටරෙන් රුපියල් 10 අඩු වෙලා තියෙන කියලා. ඒගොල්ලෝ පෙට්‍රල් ලීටරෙන් දුවන්නේ කිලෝමීටර් 20ක් වගේලු. 3 wheel එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉතින් කියනවා ඉතින් ඒගොල්ලෝට රුපියල් 10 අඩු කරාම කිලෝමීටරයකට දෙන්න පුළුවන් 750යි කියලා. මම හිතන්නේ දැන් කිලෝමීටරයකට රුපියල් 110ක් 100ක් 110ක් 120ක් ගන්න. ඉතින් ඕකෙන් 750ක් අඩු වෙනවා කියන්නේ තියෙන්නේ. වටිනෝනේ කිලෝමීටර 10ක් යන මනුස්සෙන්ට 750ක් වටිනවා. මිනිස්සු මං හිතන්නේ දැන් පාරේ 3 wheel වල යන්නේ නැහැ. මං හිතන්නේ මිනිස්සු දැන් ගොඩක් වෙලාට ඔය ප්‍රොමෝෂන් හම් වෙනවා මොනවා හරි හින්දා මිනිස්සු පික්නි Uber වල දුවන මිසක් පාරේ 3 wheel වලට යන්නේ නැහැ ඉතින්. ඒගොල්ලෝ 750ක් තියාගෙන මොනෝ දන්නේ නැහැ නේද බලමු. සමහර ගම්වල තාම මොනෝන මිනිස්සුන්ට මේ පික්නි Uber පුරුදු නැහැ නේ. තාම දුවන්නේ ඉතින් ගමේ මිනිස්සයා දන්න කියන මිනිස්සයා තමයි. කොහොම වුණත් අප්‍රේල් 1 වෙනිදා මිනිස්සු බලාපොරොත්තු වුණා ඡන්දෙත් එක්ක අවුරුදුත් කන්න ආණ්ඩුව හොඳට තෙල් මිල එහෙම අඩු කළා දෙයි කියලා. අන්තිමට දීපු තෙල් මිලක් නම් නැහැ ඉතින් නේද. අවුරුදු කන්නවත් හොඳ තෙල් මිලක් දෙයි කියලා හිතුවාට දුන්නේ නැහැ. ඒ අතරේ තව කතාවක් තියෙනවා. අද ඉඳලා අප්‍රේල් 1 වෙනිදා පරාටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මිත්‍රකල් මොනවා හරි ණයක් අරන් ලෝන් අරන් ෆිනෑන්ස් ගෙවන්න නැතුව මොනවා හරි ඇරියස් පිළ තිබුණා නම් දැන් ඉතින් වැඩේ ඩේන්ජරස්. මොකද මිත්‍රකල් කිසිම බැංකුවට හෝ කිසිම ෆිනෑන්ස් ආයතනයකට පුළුවන්කමක් තිබුණේ නැහැ තමන් ණය නොගෙව හිටියා කියලා මේක මේ ආපහු අරගෙන බැංකුවට හෝ ෆිනෑන්ස් ආයතනයට අරගෙන ආපහු මේ එළිය විකුණලා ඒ තමන්ගේ අවශ්‍ය ගාණ කවර් කරගන්න බැරි වුණා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ පරාට නීතිය කල්දාබදබඳ තියපු හින්දා. හැබැයි මොකද යාළුවට එහෙම කරනවා නම් එකම දේ පරාට නීතිය ක්‍රියාත්මක නැති හින්දා අධිකරණයට යන්න ඕන. අධිකරණයෙන් සාධාරණ විදිහට මේ ප්‍රශ්න විසඳලා දෙන්න ඕන. හැබැයි ඉතින් දැන් අධිකරණයකට යන්න ඕනේ නැහැ. පරාට නීතිය ක්‍රියාත්මකයි. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට කියන්නේ
බැංකුවේ හරි ෆිනන්ස් ආයතනයේ හරි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන්න පුළුවන් මේක තමන් විකුණනවද අය කරගන්නවද 100% අය කරගන්න නැත්නම් අය විකුණලා ඉවරනම තවත් ගෙවන්න ඕනද මේක ඉවර වෙන්න බැංකුවට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඇරියස් වෙලා තියෙනවා නම් වාරික එකකට දෙකකට වැඩි යහම එහා වෙලා තියෙනවා ඉක්මන් කරන්න වෙයි. අද ඉඳලා තාම රජයේ පැත්තෙන් තීරණයක් ආවේ නැහැ. අපි හෙට බලාපොරොත්තු වෙනවා මේ ගැන රජයේ තීරණයක් දැනගන්න. මොකද බොහෝ දුරට හෙට අද තියෙන තිච්ච කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව හෙට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. ඉතින් හෙට කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අපි බලමු රජයේ පාර්ශවයෙන් මේකට දෙන උත්තරේ මොකක් වේද කියන එක.